living is giving. අද කතා කරමු ඔබ ගැන. බොහොමත්ම ආදරෙන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා අමාලි මයින්ඩ්සෙට් channel එකට. ඉතින් මේක ඇත්තටම මගේ ජීවිතේ මට හුඟක් සමීප දෙයක්. මොකද මගේ අම්මා මට පුංචි කාලේ ඉඳලම කියලා දීපු දෙයක්. අපිට ජීවිතේ දේවල් ලබා ගන්න අවශ්‍ය නම් ඕනෑම දෙයක් පුළුවන් තරම් දෙන්න. මොකද අපිට දෙන දේවල් තමයි ලැබෙන්නේ. හැබැයි මේක මෙහෙම හිතලා ආනේ මං අද කාර් එකක් දෙනවා. මොකද මට හෙට කාර් එකක් හම්බෙන්නේ. අද මං ගෙයක් දෙනවා. හෙට ගෙයක් හම්බෙන්නේ. එහෙම කියලා දෙන්න එපා. දීමේ සතුට විඳීම සඳහා පමණක් දෙන්න. ඒක වචනේ පරසමාප්තාර්ථයෙන්ම මම මේක දෙනවා මේ පුද්ගලයාගේ සතුට වෙනුවෙන්. එයාව සතුටු කරන්න. එයාට ආස දෙයක් මම දෙනවා සහ ඒකෙන් මම සතුටු වෙනවා. ඒක විතරයි ඒකේ අරමුණ වෙන්න ඕනේ. දීම දෙයක් බලාගෙන දෙනවා නම් ඒක දීමක් වෙන්නේ නැහැ. එතකොට ඔයාට තියෙනවා අර හැංගිච්ච මේ අවශ්‍යතාවයක් එතන තියෙනවා. ඔයාගේ යටි අරමුණක් තියෙනවා. ඉතින් යටි අරමුණු තියාගෙන දෙන්න එපා. එතකොට ඒක දීමක් වෙන්නේ නැහැ. මේ ස්වභාව ධර්මයේ හැදිලා තියෙන්නේ හැම වෙලෙම ඕනම දෙයකදී ඕනම කෙනෙක්ට තමන් දෙන දේ තමයි. අපි උදාහරණ ඒ කාලේ ඉස්සර කියනනේ වපුරන හැටියටයි පළ ලැබෙන්නේ කියලා. දැන් ඔය මේ අපි හිතමුකෝ අපිට දෙන්න මිනිස්සු හිතනවනේ මේ සල්ලි නෑ. දේවල් නෑ දෙන්න. මොනවත්ම දෙන්න නැත්තම් කාලය දෙන්න පුළුවන්. අපිට නේ මිනිස්සුන්ට කාලය තමයි මේ ලෝකෙ මිල කරන්න බැරි දේ. සල්ලි නම් ගියොත් හම්බ කරන්න පුළුවන්. කාලය ගියොත් මොකද කරන්න පුළුවන්? ඒක ගන්න බෑනේ. ඇත්තු ලව්වවත් කාලය අද්දන්න බෑ කියලානේ කියන්නේ. ඉතින් කාලය දෙනවා කියන්නේ දෙයියනේ රත්තරන් වලට වැඩිය වටින දෙයක් දෙන්නේ ඔයා. ඉතින් ඔයා තමුන්ගේ කාලේ තමුන්ට කාලය තියෙනවා නම් අපි හිතමු පොඩි හැම්මරි පැය භාගයක් කවුරු වෙනුවෙන් කෝල් එකක් ආන්සර් කරන්න, එයාගේ දුකක් අහන් ඉන්න, එයාගේ ප්‍රශ්නකට උදව් කරන්න යන්න, එක්ක එයාගේ ගෙදර අස් කරලා දෙන්න යන්න. තමන්ට ඒ කාලේ යොදවනවා කියන්නේ ලොකු දෙයක් ඒ පුද්ගල වෙනුවෙන් තමන් දෙනවා. හැබැයි ඒක සතුටෙන් කරන්න. දැන් ඕක දීලා ආනේ මම මේ කාලය දෙනවා මට දැන් මේකෙට මොන හරි හම්බෙයිනේ කියලා ඊට පස්සේ අර මිනිස්සයා මොන හරි තමන්ට කරේ නැත්නම් ඒකට තරහ ගන්නත් එපා. මොකද තමන් දෙන තැනින් නෙමෙයි තමන්ට ලැබෙන්නේ ගොඩක් වෙලාවට ඒක තමන්ට ලැබෙන එක ගැන හිතන්නවත් එපා. හැබැයි දීම කියන එක අර living is giving කියන තේමාව යටතේ ජීවත් වෙන්න. ඒ කියන්නේ පුළුවන් තරම් දෙන්න තියෙන දේවල් දෙන්න. දුන්නා කියලා කවදාවත් ඔයාලට දේවල් නැති වෙන්නේ නැහැ. කිසිම දවසක දීමෙන්ම තමයි ඔයාලට දේවල් ලැබෙන්නේ. දැන් මගේ ජීවිතේ මට ඉතින් හුඟක් උදාහරණ ගන්න පුළුවන් මගේ ජීවිතෙන්. මොකද ඒක මම දන්න දේවල් නිසා. ඉතින් මට ඇත්තටම සමහර කාලා තිබුණා මේ ඒ කාලවල සල්ලි ඇත්තටම රැඳුන්නේ නැහැ අතේ. රස්සාවල් නැති කාලා තිබුණා. හැබැයි ඒත් කාට හරි කන්න දෙන්න කාව හරි ගමන එක්ක යන්න. හැබැයි ඒව කරලා මට සල්ලි තිබ්බද කොහෙන් හරි ණයට හරි අරගෙන සවාල් හොඳයි කියන්නේ ණයට අරන් කරන්න එපා. හැබැයි මම එහෙම පවා කරලා තියෙනවා. හැබැයි කවදාවත් එහෙම කරලා මට ජීවිතේ වැරදුනේ නෑ. මම හුඟ දෙනෙක්ගෙන් හුඟ කරලා බැනුම් අහන දෙයක් තමයි ඇයි ඔච්චර කන්න දෙන්නේ? ඇයි ඔච්චර වියදම් කරන්නේ? හැබැයි ඒකෙන් මට ලැබෙන සතුට සහ මම ආපස්සට හැරිලා බැලුවම මට හිතෙන්නේ තමයි කවමදාකවත් මට ජීවිතේ ඒ කියන්නේ වැටිච්ච කාලවලුණත් මම ඇත්තටම වැටිලා නෑනේ. මට කොහොම හරි මේසෙට කන්න ටික හම්බෙලා තියෙනවා. මම බඩගින්නේ ඉඳලා නෑ. ඒ මොකද ඒ තරමටම මම මිනිසුන්ට මට තියෙන හෝ නැති කාලේ මොනවා හෝ කාලේ මට සමහරවිට මට තාම මතකයි එක දවසක් මගේ යාළුවෙක් මගේ අතේ මුද්දක් තිබුණා. එතකොට මම පොඩි අවුරුදු 10 15 නෑ 6 15 නේ පොඩි කාලේ මුදු දාන තරුණ කාලේ කොහමද අවුරුදු 20ක් වගේ 17 ඒ වගේ ඔය පොඩි කාලේ ඒවට ආසයිනේ මුදු කරාඹු යනම් මනම් ඒව දාන ආස කාලේ. හැබැයි මගේ අතේ අමෝතු මුද්දක් තිබුණා. ඒ මුද්දේ මෙහිම ගලක් ඒක ගල ඇරියාම ඒකේ තියෙන ඔරලෝසුවක්. ඉතින් කවුරු එක්කෙනෙක් හරි අමුතු මුද්දක් නිසා ලස්සනයි කියලා කිව්වා. මං ආනේ අතද ඔය ආසද මේකට ගන්න කියලා ඒ වෙලේ අතින් ගලවලා දුන්නා. මමත් හරිම ආස මුද්දක් ඒක. හැබැයි ඒ ළමයා ආසයි කිව්වා මං ඒක වෙලේ ගලවලා දුන්නා. ඉතින් ජීවිතේ අපිට අර එහෙම තමන් ආසම දෙයක් වුණා. දැන් සමහරවිට මං කරලා තියෙන දේවල් තමයි මං හරි කන්න ආස කෙනෙක්. මගේ ඇඟ දැක්කම එක පේනවනේ. ඉතින් ගෙදර සමහරවිට තියෙන එකම එක මාළු පාන් එකයි. ඉතින් මෙහි මාළු පාන් එකක් කන්න හම්බ වෙනවා කියන්නේ පුදුම පෙරපිනක්. මොකද ලංකාවේ කෑම කන්න හම්බ වෙනවා හරි අඩුයි. ඉතින් අර කොහේ හරි ගියාම ඒවා ගෙනත් තියාගෙන ෆ්‍රිජ් එකේ තියලා ෆ්‍රීස් කරලා තමයි තියාගෙන ඉන්නේ. ඉතින් හදිස්සියකට කන්න එක දවසක් බලනකොට යාළුවෙකුත් ඇවිල්ලා හිටියා. කන්න තිබ්බේ එක මාළු පාන්. හැබැයි ඒක යාට කන්න දීලා මම අන්තිමට නොකා හිටියා. ඉතින් අන්න ඒ වගේ අපිට පුළුවන් නම් එහෙම දීලා සතුට වෙන්න. මම මේ කියන්නේ දීම කියන එක නිකන් ඒකෙන් කිසිම අරමුණක් බලාපොරොත්තුවක් නැතුව දෙන්න.
කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න. මම මේ උදාහරණ කීපයක් මගේ ජීවිතෙන් මම කිව්වේ. මං ඇත්තටම එහෙම ඒ කියන්නේ මට දෙනවා කියන එක තරම් මේ ලෝකෙ වෙන කිසිම දෙයක් වටින්නේ මං හරිය කැමතියි දෙන්න මිනිස්සුන්ට. හැබැයි එහෙමයි කියලා අර මේ දැන් මිනිස්සු ඉල්ලගෙන ඉන්න එපා. මං එහෙම දෙන්නෙත් නෑ. මට හිතෙන්න ඕනේ. හිතුනම තමයි මන් දෙන්නේ. හැබැයි ඉතින් ඒ දීම තුල මගේ ජීවිතේ මන් දන්නවා හුඟක් මට දේවල් ලැබිලා තියෙනවා සහ මට අසරණ වෙන්න වෙච්ච තිබ්බ වෙලාවල් හුඟකදී මම පරිස්සම් වෙලා තියෙනවා. මගේ ජීවිතේ වැටිච්ච තැන් හැම තැනකදීම මාව ආරක්ෂා වෙලා තියෙනවා මොනියම් හෝ විදියක. ඒ දීපු මිනිස්සයාගෙන් නෙමෙයි. ඊට වැඩිය වෙන කොහෙන් හරි මට ඒ ලැබෙන්න ඕන හැමදේමත් ලැබිලා තියෙනවා. ඒක දුන්නා කියලා අනේ එක වතුර බින්දුවක්වත් මකට අර දැන් මෙහෙම වාජනෙන් දීලා කවදාත් වතුර වාජනේ හිස් වෙලා නෑ මට. ඉතින් ඒක නිසා ඔයාලටත් ඒක කියන්න තියෙන දීම living is giving. ජීවත් වෙන්නේ දෙන්න කියලා හිතාගෙන හැම වෙලෙම කාලය මුදල් විතර නෙමෙයි මම කියන්නේ කාලය මුදල් appreciation ඒ කියන්නේ compliments මිනිස්සුන්ට අනේ ඔයාගේ කොණ්ඩේ ලස්සනයි අනේ ඔයාගේ මූණ ලස්සන අපි පුරුදු වෙනවනේ අර මේ Facebook මොනවාද keyboard වීරයෝ කියලා කියන්නේ ඕක අරගෙන ගහ මිනිස්සුන්ට අර නිර්නාමිකව ඇවිල්ලා මොනවද කරන්නේ බනිනවා නිර්නාමිකව බනින්න එපා බනිනවා නම් මූණේ දීලා බනින්න මොකද ඒ තරම්වත් ඔයාලට කොන්දක් නැත්තම් තේරුමක් නැහැ නේද ඉතින් ඒක නිසා අර දීම කියන එක මම මේ කියන්නේ මුදල්ම නෙමෙයි. ඒ නිසා කවුරු මට ඇවිල්ලා කියන්න එපා අනේ අපිට දෙන්න සල්ලි නැහැ එහෙම කියලා. සල්ලි නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සල්ලි විතරක් නෙවෙයි ගොඩක් දේවල් දෙන්න පුළුවන්. කාලය, අර වගේ කම්ප්ලිමන්ට්ස්, මුදල්, කෑම, ඇඳුම් පැළඳුම් ඕන දෙයක් දෙන්න පුළුවන්. අපි පොඩ්ඩිම කිව්වොත් විසික් කරන අපි අඳින්නේ නැති මේ පාවිච්චි කරන බැරි ඇඳුමක් නෙමෙයි. නමුත් පාවිච්චි කළ හැකි ඇඳුමක් තියෙනවා. ඒක කුණු බක්කියට දාන්න නැතුව ඒක එහෙම නැත්තම් වීසි කරන්න නැතුව කාට හරි දෙන්න. ඒක අඳින්න පුළුවන් කෙනෙක් ඇති. තව මේ ලෝකෙ. ඉතින් අර ඒ වගේ දේවල් හිතලා බලන්න. අදට එහෙනම් ඉතින් ටිකක් වැඩිපුරත් කතා කරා. ඒකින්ද නවත්තනවා. ඊළඟ දවසේ තව වීඩියෝකින් මේ ගැන කතා කරමු.